ගිණුම්කරණය අවශ්‍ය වන්නේ පුතේ අපි කියලා තියෙනවා ඇල්මැති පාර්ශවයන්ට ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශවයන්ට ගිණුම්කරණය අවශ්‍යයිලු. ගිණුම්කරන තොරතුරු නැත්නම් අපි කිව්වා මූල්‍ය තොරතුරු අවශ්‍යයි කියලා. ඒ මූල්‍ය තොරතුරු නිකම්ම එකපාර එළියට එන්නේ නැහැ. යම්කිසි ක්‍රියාවකට ලක් කරනවා. ඒකට අපි කියනවා ගිණුම්කරන ක්‍රියාවලිය කියලා. එතකොට දුවේ පුතේ ඔයා දන්නවා මේ වෙද්දි ගිණුම්කරණය ඉස්සල්ලාම යෙදවුම් ලෙස ගිණුම්කරන ක්‍රියාවලිය තුල පළමුවෙන්ම යෙදවුම් ලෙස ගනුදෙනු හා සිද්ධීන් තියෙනවා. ඒවට අපි කියනවා ගිණුම්කරන යෙදවුම් කියලා. එතකොට මේ ගනුදෙනු හා සිද්ධීන් යම්කිසි ගිණුම්කරන ක්‍රියාවලියකට ලක් කරලා තමයි අර කියපු ඇල්මැති පාර්ශවයන්ට අවශ්‍ය මූල්‍ය තොරතුරු නැත්තම් නිමැවුම එහෙමත් නැත්තම් මූල්‍ය ප්‍රකාශන අපි සකස් කරගන්නේ. එතකොට මේක ලොකු ක්‍රියාවලියක් දුවේ පුතේ. ගිණුම් කරන ක්‍රියාවලිය තුළ අපිට ඉගෙන ගන්න සාකච්ඡා කරන්න බොහෝ දේවල් තියෙනවා. එතකොට ඔයාලා 10 ශ්‍රේණියේදීත් 11 ශ්‍රේණියේදීත් මේ ගිණුම් කරන ක්‍රියාවලියට අදාළ අභ්‍යාසයන් නැත්තම් පාඩම් ටික තමයි ගිණුම්කරණය තුලින් ඉගෙන ගන්න. ඔබට මතක ඇති ඉස්සෙල්ලාම 10 ශ්‍රේණියේදී ගනුදෙනු හා සිද්ධීන් අපි වෙන වෙනම අඳුනගත්තා. ඊට පස්සේ ඒකට අදාළ දිත්ත සටහන් න්‍යාය ඉගෙන ගත්තා. ඒ දිත්ත සටහන් න්‍යායට අනුව අපි ගනුදෙනු ගිණුම් වල සටහන් කරා නැත්තම් ලෙජර් ගිණුම් වල පිටපත් කරා මතක ඇති. ඊට පස්සේ අපි මූලික සටහන් පොත් වලට පිටපත් කරා. ඒ ඔක්කොම තුලනය කරාට පස්සේ 10 ශ්‍රේණිය අවසාන පාඩම් තුල අපි කතා කරා ශේෂ පිරික්සුම. අර තුලනය කරපු ගිණුම් වල ශේෂයන් අරගෙන අපි ශේෂ පිරික්සුම නිර්මාණය කරා. ඒ ශේෂ පිරික්සුම සමාන වෙච්ච නැති තැන අපි 10 ශ්‍රේණියේ ගිණුම්කරණයට අදාළ අවසාන පාඩම ව්‍යාපාරයක ගිණුම් කරන වැරදි නිවැරදි කිරීම සාකච්ඡා කරා. එතකොට ඒ ටික පුතේ අපේ 10 ශ්‍රේණිය ඉගෙන ගත්තා වගේම අපි 11 ශ්‍රේණියේ පළවෙනි පාඩම තමයි අපේ මූල්‍ය ප්‍රකාශන. එතකොට ඒ මූල්‍ය ප්‍රකාශන හදන්න අන්න අර කියපු සියලුම දේවල් ඔයා දැනගෙන ඉන්න ඕන. ඒ සියලුම දේවල් තුල තමයි මේ ගිණුම් කරන ක්‍රියාවලියට අදාළ කොටස් තමයි ඔයා 10 ශ්‍රේණියේදී ඉගෙන ගත්තේ. හරි. අද අපි ගිණුම් කරන ක්‍රියාවලිය සාකච්ඡා කරලා අපි හොඳ ආරම්භයක් දෙන්න යන්නේ මූල්‍ය ප්‍රකාශන වලට. එතකොට මොකද්ද මේ නිමැවුම විදිහට ගිණුම් කරන ක්‍රියාවලිය තුල අපිට හම්බෙච්ච නිමැවුම විදිහට හම්බෙනවා කියන මූල්‍ය ප්‍රකාශන කියන්නේ. මේ මූල්‍ය ප්‍රකාශන වල දුවේ පුතේ 11 ශ්‍රේණියට අදාළව ඔයාට ඉගෙන ගන්න තියෙන්නේ ප්‍රකාශන දෙකක් විතරයි. එකක් තමයි ලාභ හෝ අලාභ ප්‍රකාශනය. අනිත් එක තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. එතකොට ප්‍රකාශනය ඔයාට 11 ශ්‍රේණියට අදාළව මූල්‍ය ප්‍රකාශනවල ඔයා ඉගෙන ගන්න තියෙන පුතේ ලාභ හෝ අලාභ ප්‍රකාශනය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. මේ ලාභ හෝ අලාභ ප්‍රකාශනය සහ මූල්‍ය තත්ත්වය මගින් ව්‍යාපාරයක ලාභදායීතාවය සහ මූල්‍යමය තත්ත්වය එක්තරා ගිණුම් කාලච්ඡේදයකට අදාළව ව්‍යාපාරයේ ලාභයක් ලබනවද නැත්නම් අලාභයක් ලබනවද? ඒ වගේම ඒ ගිණුම් කාලච්ඡේදයේ අවසානයේ වෙද්දී ඒ අදාළ ව්‍යාපාරය තුල තියෙන මූල්‍ය තත්ත්වය නැත්නම් වත්කම් තත්ත්වය, හිමිකම් තත්ත්වය සහ ඔයාගේ ව්‍යාපාරයේ දැනට පවතින වගකීම් තත්ත්වය හඳුනාගන්නේ මෙන්න මේ කියන මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය මගින්.